හායි කොහමද ඔයාලා හැමෝම හොඳින් නැති කියලා හිතනවා. ඉතින් අද ගෙන ආපු වීඩියෝ එකේ තියෙන්නේ මම නාන්න කලින් මගේ කොණ්ඩෙටයි මූණටයි තොල් වලටයි කරන සත්කාර ගැන. ඉස්සෙල්ලාම තිබ්බ ෆොටෝස් වල මම බබා හම්බ වෙන්න කලින් ගත්ත ෆොටෝස් ටිකක් තමයි මම ඒ දාලා තියෙන්නේ. ඉතින් මම ගොඩක් මහත් වුණා බබා හම්බුනාට පස්සේ. ඉතින් ඒ මහත් වෙන්න කෙට්ටු වෙන්න මම මොනවද කරන්නේ, මගේ මූණ පැහැපත් කරගන්න මම මොකද කරන්නේ, ඒ වගේම කොණ්ඩෙට මම මොනවද කරන සත්කාර කියලා වීඩියෝස් මම ඉදිරියට අරගෙන යනවා. බබා හම්බ වෙන්න කියලා දැනගත්ත දවසේ ඉඳලා මම කිසිම ක්‍රීම් එකක් මූණට යූස් කරේ නැහැ. ඩේ ක්‍රීම් එකක්වත් අඩුම මම මූණට යූස් කරේ නැහැ. බේබි සබන් තමයි මගේ මූණේ මම ගෑවේ. ඉතින් තවටත් මගේ පුරුද්දේ විදියටම තියෙනවා. මොකද මං ගැන හිතනවට වඩා මං ගොඩක් හිතුවේ මගේ බබා ගැන. ඉතින් දැන් බබාට අවුරුද්දක් මං හිතුවා දැන් මං ආයේ ලස්සන වෙන්න ඕනේ කියලා. ඒත් මම දැන් පටන් ගත්තේ ස්වාභාවික සත්කාර වලින්. අද තමයි පළවෙනි දවස. අපි බලමු කොහොමද මම මගේ ශරීරය ගැන හිතලා මම ලස්සන වෙන්න කියලා. මං ඉතින් මේ හැම වීඩියෝ එකක්ම ඔයාලත් එක්ක අරගෙන එනවා. මම අද කරන්නේ ස්ක්‍රබ් එකක්. ඒ ස්ක්‍රබ් එකට කෝපි, සීනි, කෝමාරිකා, කහ, කස්තුරි කහ දාලා තමයි මම ස්ක්‍රබ් එක හදාගත්තේ. ඒ වගේම ඔයිල් කරනවා කොණ්ඩෙට. ඉතින් තොල් වලට කරන සත්කාරය කරන්නේ තක්කාලි සීනි වලින්. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම නරඹලා මම වෙනස් වෙන විදිය බලලා ඔයාලත් ලස්සන වෙන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා.